ව්‍යාපාර වර්ධනය වෙන්නේ කොහොමද? ඔබගේ ඉතුරු වර්ධනය කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි කල්පනා කර තිබෙනවද? ඒ සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ වැදගත් වන ආකාරය ගැන ඔබ දැනුවත්ද? මේ සියල්ල පිළිබඳව අපි සරලව පියවරෙන් පියවර අවධානය යොමු කරමු. ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ ඉතුරුම් සහ ආයෝජන එක්වන තැනක්. ආයෝජකයින් කොටස් හෝ බැඳුම් කර මිලදී ගැනීමේදී සමාගම් වලට ප්‍රාග්ධනය ගලායන අතර සමාගම් වර්ධනයට එම ප්‍රාග්ධනය භාවිතා කරයි. එය අරමුදල් ඇති අය සහ අරමුදල් සොයන්න සම්බන්ධ කරයි. කොටස් වලින් සමාගමක හිමිකාරීත්වය නියෝජනය කරයි. ඔබ කොටසක් මිලදී ගත් විට ඔබ එම සමාගමේ කොටස් හිමිකරුවෙකු වන අතර ලාභාංශ හෝ කොටස් මිල ඉහළ යාම කරහා ප්‍රතිලාභ ලබාගත හැකිය. අනෙක් අතට ඔබ බැඳුම් කරයක් මිලදී ගන්නා විට ඔබ සමාගමකට හෝ රජයකට අරමුදල් ණයට දෙන අතර ඒ වෙනුවට ප්‍රතිලාභය වශයෙන් ඔබට වරින් වර පොලී ගෙවීම් ලැබෙනවා. කල්පිරීමේදී ඔබගේ මූලික මුදලක් ලැබෙනවා. කොටස් සහ බැඳුම් කරවලට අමතරව ආයෝජනය කිරීමට ඇති වෙනත් ආයෝජන මාර්ග මොනවාද යන්න පිළිබඳව ඔබට අවබෝධයක් නොමැතිනම් ඔබට ඒකක භාරවන ආයෝජනය කිරීම සලකා බැලිය හැකියි. එහෙම නැත්නම් collective investment schemes කියලයි එය හඳුන්වන්නේ. ආයෝජකයන් විශාල සංඛ්‍යාවකගෙන් එක්රැස් කරගත් අරමුදලක් යොදවලා විවිධාංගීකරණය වූ ආයෝජන කණබක් ගොඩනැගීමයි ඉන් අදහස් වෙන්නේ. මෙම අරමුදල් සුදුසුකම්ලත් වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් මනාව කළමනාකරණය කරනු ලැබෙනවා. ඒකක භාරයන් අවදානම අවම කර ඔබේ ධනය ස්ථාවර ලෙස වර්ධනය කරනවා. බලපත්‍රලාභී ඒකක භාර කළමනාකරණ සමාගම් ලයිස්තුවක් ශ්‍රී ලංකා සොරකම් පත්තා විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර තිබෙනවා. තවත් වැදගත් දෙයක් වෙන්නේ ඔබට සුළු මුදලකින් හෝ මෙය ආරම්භ කර හැකි වීමයි. නැනවත්ව ආයෝජනය කරන සුළු මුදලක් පවා කාලයත් සමග සැලකිය යුතු ලෙස වර්ධනය විය හැකියි. නමුත් ඔබ මතක තබා ගත යුතුයි කොටස් වෙළඳපොළ ආයෝජනය දෙගු කාලීන ගමනක් බව. ඒ විතරක් නෙවෙයි, ඉවසීමෙන් සහ උපාය මාර්ගිකව ආයෝජනය කිරීම තිරසාර ලෙස ධනය ගොඩනැගීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව. කොටස් වෙළඳපොළේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර අතරමැදියන් ලෙස කොටස් තැරවුම්කාර සමාගම් ක්‍රියා කරනවා. ඔබට ගනුදෙනු කිරීමට සහ ආයෝජනය කිරීමට උපකාර කිරීම සඳහා අතරමැදියන් ලෙස ක්‍රියා කරන එවැනි බලපත්‍රලාභී කොටස් තැරවුම්කාර සමාගම් රැසක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා සොරකම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයෝජන උපදේශකයන්ගෙන් සම්පූර්ණ ලයිස්තුව SCC වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට සොයාගත හැකියි. ඔබ ආයෝජන උපදෙස් සොයනවා නම් ඔබට දැනුවත් තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා සොරකම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති ලියාපදිංචි ආයෝජන උපදේශකයන්ගෙන් උපදෙස් ලබාගත හැකියි. ඔබ කොහොමද ආයෝජනය කිරීම ආරම්භ කරන්නේ? ඒ ඉතාම සරලයි. CSC මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙය ඔබගේ පළවෙනි පියවර. මෙම ඇප් එක ඔබට ආයෝජනය කිරීමට උදව් වනු ඇති. සොරකම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී කොටස් තැරවුම්කාර සමාගම් රැසක් තිබෙනවා. ගනුදෙනු ආරම්භ කිරීමට ඉන් ඔබට කැමති කොටස් තැරවුම්කාර සමාගමක් තෝරාගත හැකියි. ඔබට ඔබගේ CDS ගෙනුම ඍජුවම ඇප් එක හරහා හෝ කොටස් තැරවුම්කරුවෙකුගේ සහාය ඇතිව විවෘත කළ හැකියි. ඔබ ප්‍රාග්ධන වෙළඳපොළ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? එය ධනය උපදවන ප්‍රබල මෙවලමක්. එය පුද්ගලයින්ට ඔවුන්ගේ ඉතුරුම් වර්ධනය කර ගැනීමට සහ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට උපකාරී වනවා. ප්‍රාග්ධන වෙළඳපොළේ ආයෝජනය ඉහළ ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් එහි අවදානමක්ද අන්තර්ගතයි. ආයෝජකයෙකු වශයෙන් ඔබ සැම විටම මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. පළමුව, ඔබට දරාගත හැකි අවදානම් මට්ටම හඳුනා ගන්න. ඔබට කොපමණ අවදානමක් ගත හැකිද? ඔබේ ආයෝජන ඔබේ මූල්‍ය ඉලක්ක හා පාඩු අවම කර ගැනීමේ හැකියාව සමග සමපාත විය යුතුයි. දෙවනුව, ඔබ විසින් පර්යේෂණ සිදු කළ යුතුයි. කොටස් බැඳුම් කර හෝ ඒකක භාර යන ඕනෑම ආයෝජනයක ආයෝජනය කිරීමට පෙර ඒ අදාළ සමාගමේ හෝ අරමුදලෙහි
කාර්ය සාධන ඉතිහාසය සහ වෙළඳපොළ ප්‍රවණතා ගැන ඉගෙන ගන්න. දෙවනුව ඔබගේ ආයෝජන කලම විවිධාංගීකරණය කරන්න. විවිධ වත්කම් පන්ති සහ ව්‍යාපාර ක්ෂේත්‍ර හරහා ඔබගේ ආයෝජන ව්‍යාප්ත කිරීම අවදානම අඩු කිරීමට උපකාරී වනවා. අවසාන වශයෙන් දැනුවත්ව සිටින්න. ආර්ථික තත්ත්වයන් සහ ගෝලීය සිදුවීම් වැනි විවිධ සාධක හේතුවෙන් වෙළඳපොළවන් උච්චාවචනය වනවා. එම උච්චාවචනයන්ට අනුව යාවත් කාලීනව කටයුතු කිරීම ඔබට වඩා හොඳ ආයෝජන තීරණ ගැනීමට උපකාරී වේ. මතක තබා ගන්න. ආයෝජනයේ මූලික මූලධර්මය වෙන්නේ අලාභයේ අවදානම සමග සිදුවී හැකි ප්‍රතිලාභ තුලනය කිරීමයි. නැනවත්ව සහ හොඳින් සූදානම්ව සිටීමෙන් ඔබට විශ්වාසයෙන් යුතුව ප්‍රාර්ථන වෙළඳපොළ තුළ සැරිසරීමට හැකියාව ලැබෙනවා. නිරන්තරයෙන් අප සමග රැඳී සිටින්න. අපගේ SCC නිල වෙබ් අඩවියට පිවිසෙන්න. අපගේ සමාජ මාධ්‍ය අනුගමනය කරන්න. අපි එක්ව ප්‍රාර්ථන වෙළඳපොළේ දියුණුව කරා පියනගමු.